කතන්දර දූපතට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද කතාව රත්තරන් පිහාටු. එකෝමත් එක කාලෙක ලස්සන ගමක කරුණාවන්ත පියෙක්, මවක් සහ දියණියන් දෙදෙනෙක් ජීවත් වුණා. පියා තම ආදරණීය පවුල රැකබලා ගැනීම සඳහා දිනපතාම වෙහෙස වී වැඩ කළා. ඒත් එක දවසක් කරුණාවන්ත පියා අසනීප වුණා. මවත් දූවරුත් කොතරම් උත්සාහ කළත් ඔහු අවාසනාවන්ත ලෙස මිය ගියා. මවත් දියණියන් දෙදෙනාත් දැඩිසේ දුක් වුණා. පියා නොමැතිව ඔවුන්ගේ ජීවිතය ඊටා දුෂ්කර වුණා. ටික දවසක් ගත වෙද්දී ඔවුන්ට කෑමට දෙයක් සොයා ගැනීමටවත් නොහැකි වුණා. ඔවුන් නිතරම දුකෙන් පාළුවෙන් දවස ගත කළා. එහෙත් තම බිරිඳ හා දරුවන් ගැන තිබූ ආදරය පියාගේ මරණයත් සමග අවසන් වුණේ නැහැ. පියා මිය ගිය පසු ඊටමත් ලස්සන හංසයෙකු වී නැවත උපන්නා. ඒ සාමාන්‍ය හංසයෙක් නොවේ, රන් පිහාටු ඇති හංසයෙක්. රන්වන් හංසයා ගංගා සහ වනාන්තර හරහා නිදහසේ පියාසර කළා. එක් උදෑසනක රන් හංසයා ගම්මානයක් ඉහළින් පියඹා යද්දී හුරු පුරුදු නිවසක් දුටුවා. එය ඔහු කලක් පියෙකු ලෙස ජීවත් වූ නිවසයි. ඔහු නිවස අසලට පියඹා ගියා. දියණියන් දෙදෙනා සහ බිරිඳ ඊතා දුකෙන් ඉන්න අයුරු හංසයා දැක්කා. ඔවුන් ඊතා දුප්පත්ව කුසගින්නේ සිටින බව හංසයාට තේරුණා. අනේ මගේ දරුවෝ බඩගින්නේ කියලා හංසයාට හොඳටම දුක හිතුණා. මගේ දරුවන්ට කොහොම හරි උදව් කරන්න ඕනේ කියලා හංසයා හිතාගත්තා. එදින රාත්‍රියේ හංසයා නැවත ගේ ළඟට ආවා. ඔහු දිලිසෙන රන් පිහාටුවක් දොරකඩ ළඟ තැබුවා. ඉන්පසු හංසයා පියඹා ගියා. ඊළඟ දවසේ උදේ මව දිලිසෙන පිහාටුව දුටුවා. ඒ අය රන් පිහාටුව දැක සතුටින් පුදුම වුණා. රන් පිහාටුව විකුණා මුදල් ලබා ගැනීමට සිතූ මව එය රැගෙන වෙළඳපොළට ගියා. රන් වෙලෙන්දා රන් පිහාටුව දෙස පුදුමෙන් බැලුවා. ඔහු හොඳ මුදලක් ඇයට දී එම පිහාටුව මිලදී ගත්තා. එදා රෑ අම්මත් දරුවොත් සතුටින් කෑම කෑවා. ඔවුන් සතුටින් සිනා වෙමින් කෑම කන දෙස හංසයා හොරෙන් බලන් හිටියා. මෙලෙස ඔවුන්ට දිගටම උදව් කිරීමට රන් හංසයා හිතාගත්තා. සෑම දින කිහිපයකට වරක්ම ඔහු ඔවුන්ගේ දොරකඩ අසල රන් පිහාටුවක් දමා ගියා. නැවතත් ඔවුන්ගේ ජීවිත යහපත් වීමට පටන් ගත්තා. ඔවුන් නිවසේ කැඩී ගිය වහලය අලුත් වෙඩියා කළා. ඔවුන් ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳගෙන සතුටින් විනෝද වුණා. නමුත් රන් පිහාටු ලැබෙන්නේ කොහෙන්දයි මව කල්පනා කරන්නට පටන් ගත්තා. එක් සවස් යාමයක ඇය සැඟවී හොරින් බලා සිටියා. රන්වන් හංසයෙක් පියඹා ඇවිත් මිදුලේ ගොඩ බසිනවා ඇය දුටුවා. ඇගේ දැස් පුදුමින් විශාල වුණා. ඉක්මනින් පොහොසත් වීමට සිටු ඇයට
හදිස්සියේම කෑදර අදහසක් හිතට ආවා. ඊළඟ දවසේ හංසයා පැමිණෙනතුරු ඇය නොයිවසිල්ලෙන් බලා සිටියා. රන් හංසයා ආව විගසම මව ඔහු දෙසට දිව ගොස් ඔහුව අල්ලගත්තා. ඇය කිසිවක් නොසිතා ඔහුගේ රන් පිහාටු ගලවන්න පටන් ගත්තා. හංසයා වේදනාවෙන් කෑ ගැසුවද ඇය ඊතා කුරිරු ලෙස රන් පිහාටු සියල්ල උදුරා දැමුවා. පිහාටු ගැලවි හංසයා දුර්වල වෙනවත් එක්කම සියලුම රන් පිහාටු සුදු පාට වුණා. ඒවා තවදුරටත් වටින්නේ නැති නිකම් පිහාටු ගොඩක් පමණක් බව දුටු ඇය හංසයා අතහැර දැමුවා. දුර්වලව ගිය හංසයා පණ බේරාගෙන එතනින් ඉවතට පියෑඹුවා. තව දුරටත් ඒ අයට උදව් කරන්න තියා මිනිස්සු ඉන්න පැත්තකටවත් යන්නේ නැහැ කියලා හංසයා හිතාගත්තා. Tamanගේ දැඩි ලෝභකම නිසා සියල්ල විනාශ වුණ බව මව අවබෝධ කරගත්තත් නැවත කිසි දිනක හංසයා ඔවුන්ට දකින්නට නොහැකි වුණා. රන් හංසයා සතුටින් ඈත කැලේ ජීවත් වුණා. ස්තුතියි මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.